දැන් ඔයා ඉන්නේ S මට්ටමක C මට්ටමක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාට ඒකකට යන්න පුළුවන්. ඔයාට මේක ගන්න සියලු දේ 100%ක් හොදට පුළුවන් වෙනවා. පුළුවන් වෙනව නෙමෙයි. අපි අනිවාර්යෙන් පුළුවන් කරවනවා. හරි. ළමයි මේ chemistry physics පාඩම් ටික තමයි අමාරුයි කියලා දැනලා ගන්න. ඒක අසන්නව 10 පන්තිය තමයි ළමයි full base එක තියෙන්නේ. 10 පන්තිය පුළුවන් නම් ඔයාලට මෙතනින් ඉස්සරහට ටික කරන එක ගේමක් නෑ. ළමයි shift එකක් ඇවිල්ලා තියෙනවා. රිවිෂන් පටන් ගන්න කවද්ද කියලා. රිවිෂන් කියන ළමයි මේක අපි පටන් ගන්නේ ඕල් ලෙවල් ළමයින්ට රිවිෂන් කියන සංකල්පය හඳුන්වා දෙන්නේ. කියන්නේ රිවිෂන් එකක් කියන්නේ කොහොමද? මේක සාමාන්‍යයෙන් ඒ ලෙවල් ළමයින්ට නම් සුපුරුදු දෙයක්. රිවිෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක ඒ ලෙවල් ළමයින්ට සුපුරුදු දෙයක්. හැබැයි ඕල් ලෙවල් ළමයින්ට මම දන්න තරමින් ලොකුවට රිවිෂන් එකක් තිබුණා නෑ. ඒක රිවිෂන් සංකල්පය ඕල් ලෙවල් ළමයින්ට හඳුන්වා දීලා රිවිෂන් එකේ වෙන වැඩ ටික අපි සම්පූර්ණ 100%ක් අපි කරලා තියෙන හින්දා දන්නවා 100%ක් කරනවා හොඳටම වැඩේ වෙන්න ඔයාලගේ රිසල්ට් එක වැඩි වෙන්න. ඒතකොට මේක කොහොමද කරන්නේ? කරන්නේ තමයි සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ෆිසිකල් කරන්න බෑ. මොකද අපි මාස් ඔඩියන්ස් එකකට කරන්න ඕනි. ඒකට මේ ඉන්න ළමයි ටිකට කරපුවාම ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් කරන්න අමාරුයි වෙලාවත් එක්ක. ඒතකොට අපි ඔන්ලයින් සම්පූර්ණ කරන්න යන්නේ ලංකාවේ හැමතැනම ළමයි මේ වැඩේට එකතු කරගන්නවා. ඒතකොට ලංකාවේ හැමතැනම ළමයිගේ රිසල්ට් එක වැඩි කරන වගකීම අපි බාර ගන්නවා. මොකද ඔයාලට මම කියලා තියෙනවා කවුරු හරි දෙයක් උගන්වන්නදී මං උගන්නද්දි වුණත් මොනවාම හරි දෙයක් උගන්නන දේ තේරෙන්නේ නැත්නම් කිසිම ඔයාගේ වැරද්දක් නැහැ. ඒක සම්පූර්ණ වැරද්ද තියෙන උගන්නන ගුරුවරයා සතුව උගන්නන ගුරුවරයා හරියට උගන්නනවා නම් ඔයාට ඒ දේ හොඳට තේරෙනවා. ඒතකොට එයාට හරියට උගන්නන්න පුළුවන් නම් ඔයාට තේරෙන්න වෙයි. ඒකින්ද සම්පූර්ණ වගකීම ගන්නවා ඔයාට මේ උගන්නන සියලු දේ 100%ක් හොඳට පුළුවන් වෙනවා. පුළුවන් වෙනව නෙමෙයි අපි අනිවාර්යෙන් පුළුවන් කරවනවා. හරිද? ඒතකොට ඒ වගකීම අරගෙන තමයි මේ රිවිෂන් එක පටන් ගන්නෙ. ඒතකොට මේ රිවිෂන් එක කරන්නේ 10 ඉඳලා 11 පන්තියට යන අයට. ඒ කියන්නේ දැන් අලුතෙන් 11ට එන්නේ මේ දෙසැම්බර් O level exam එක තියෙන්නේ. එයාලා වෙනුවෙන් තමයි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. එයාලට සම්පූර්ණයෙන්ම 10 පන්තියේ chemistry physics පාඩම් සම්පූර්ණ ආවරණය කරනවා. ඒතකොට ආසන්නව 10 පන්තිය තමයි ළමයි full base එක තියෙන්නේ. 10 පන්තිය පුළුවන් නම් ඔයාලට මෙතනින් ඉස්සරහ වැඩ ටික කරන එක ගේමක් නෑ. 11 පන්තියව ගේමක් නැති වෙනවා බේස් එක හොඳට හැදුනොත්. ඒතකොට ඒ නිසා තමයි 10 පන්තියේ chemistry physics පාඩම් දෙක අරගෙන තියෙන්නේ. ළමයි මේ chemistry physics පාඩම් ටික තමයි අමාරුයි කියලා තෑරලා දාන්නේ. ඒකින්ද තමයි මේ අමාරු පාඩම් ටික ලේසියෙන්ම කරලා දීලා ඔයාලගේ රිසල්ට් එක වැඩි කරන වැඩපිළිවෙලක් මේ රිවිෂන් කියන සංකල්පයෙන් හදන්න යන්නේ. එතකොට රිසල්ට් එක වැඩි කරනවා කියන්නේ දැන් ඔයා ඉන්නේ S මට්ටමක C මට්ටමක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාට ඒකකට යන්න පුළුවන්. අවමය හොඳ ලකුණු සහිත B එකකටවත් යන්න පුළුවන්. එතකොට ඒ සයන්ස් පැත්තෙන් 100%ක් ඒකේ වගකීම අරගෙන ඒ වැඩ ටික මම විසින් කරනවා. ඔයාලට වැඩ කරවනවා. ඔයාලට වැඩ කරන්න තියන්නේ කොහොම හරි වැඩ ටික කරවනවා. ඔයාලගේ රිසල්ට් වෙනස් කරනවා. ඔයාලට වැදිලා තියෙන ලේබල් වෙනස් කරනවා. මම කොහොම මේ රිවිෂන් එක ඔයාලා හිතන්නේ නැති විදිහේ රිවිෂන් එකක් කරනවා. එතකොට ඒකට අපිට ඔයාලගේ හැම යාළුවෙකුම පුළුවන් තරම් ඇඩ් කරන්න අපි ගෲප් එකක් හදලා ඔයාලට දුන්නා. ඒකට පුළුවන් තරම් ඔයාලගේ යාළුවෝ ඇඩ් කරන්න රට හැමතැනම මොන්න දීපංකරේවත් කවන්නේ 10 ඉඳලා 11ට යන ළමයි කොහේ හිටියත් කමන්නේ එයාලා වැඩ් කරන්න අපේ මේ වැඩසටහනට. මොකද අපි මේක 100%ක් සම්පූර්ණයෙන්ම කරන්න ඔන්ලයින්. එතකොට මේක අපිට දැන් සයන්ස් විතරක් කරගෙන මදිනේ. ඒකින්ද අපි සයන්ස් වලට විතරක් නෙමෙයි ළමයි අපි ලෑස්ති කරා මේ වැඩේ මැත්ස් වලටත් කරන්න. ඒතකොට සයන්ස් මැත්ස් දෙකේම වගකීම මම ගන්නවා. මොකද මම කවදාවත් ඔයාලට දෙයක් රෙකමන්ඩ් කරලා නැහැ නරකක් වෙන දෙයක් නම්. එතකොට ඔයාලගේ රිසල්ට් වැඩි කරන්න පුළුවන් විදිහේ වැඩක් තමයි හැමදේම මම ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට මම මෙතන ඔයාලට මැත්ස් ක්ලාස් එකක් රෙකමන්ඩ් කරනවා නම් ඒක රෙකමන්ඩ් කරන්නේ ඔයාලගේ රිසල්ට් එක වැඩි කරන්න කියලා. එතකොට මම මැත්ස් ක්ලාස් එකේ වගකීමක් ගන්නවා. ඒ වගේම මගේ විෂය වගකීමක් මම ගන්නවා. එතකොට මැත්ස් සයන්ස් මැත්ස් දෙක පුල් කෙලවිලා ඇනිලා මෙලෝ හසරක් බැරුව ඉන්න එකෙක් වෙන්න පුළුවන්. හැබැයි උඹට මෙලෝ ඕනි දෙයක් මට මේ දේ බෑ කියන්න බැරි වෙන්න. ඕනිම දෙයක් පුළුවන් මට දැන් සබ්ජෙක්ට් එක නතින් කියන්න පුල් කියලා වෙලා හිටියත් උඹලව ඇදලා ගන්න. ඒකින්ද ඒ වගේම සම්පූර්ණයෙන් අපි අරගෙන වැඩේ කරන්නේ. එතකොට රිවිෂන් කියන සංකල්පය වලට අලුතෙන්ම හඳුන්වා දෙන්නේ. ඒකෝ මේක රට හැමතැනම ඉන්න යාළුවෝ අපි මේකට එකතු කරන්න ඕනි. අපිට අලුත් යාළුවෝ හදා ගන්න ඕනි. අපි අලුත් කමියුනිටි එකක් හදා ගන්න ඕනි. ඒකින්ද මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් කරන්නේ. එතකොට මේ වැඩේට ඔයාලගේ ලංකාවේ හැමතැනම ඉන්න යාළුවෝ ඇඩ් කරන්න 10 11 හැමෝම ඇඩ් කරන්න. එතකොට ඒ වැඩේ අපි සම්පූර්ණයෙන් ඔන්ලයින් විදිහට හදාගමු. එතකොට අපි මේක වෙන ස්මාර්ට් විදිහට වැඩේ කරමු. next level වැඩක් විදිහට අපි අපේ රිසල්ට් එක
අනිවාර්යෙන් මෙතෙන් එන හැමෝටම ඒ එකක් ගන්න පුළුවන්මයි. අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒක වගකීමක් සහිතව කියන්නේ. එතකොට ඒ ගන්න වැඩ කරන එකම අපි කරවනවා. එතකොට ඒ විදිහට අපි අපේ රිවිෂන් එක ඔන්ලයින් වැඩේ පටන් ගන්නවා මේ සඳුදා ඉඳලා ළමයි හැමෝටම පණිවිඩය දෙන්න සඳුදා තමයි මේ වැඩේ පටන් ගන්නෙ. එතකොට අපි මේ විදිහට වැඩි කරන් යන්න රිවිෂන් එක වැඩේ කරන්නේ එහෙම ඉතිද්දි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් රිවිෂන් වැඩේ කොහොමද වෙන්නේ? අපි ඊළඟ වැඩි කතා කරමු. හරි ඊළඟ ප්‍රශ්න ගන්න ළමයි.